අයිබෝන් හැමදෙනාටම Max Technologies ආයතනයේ YouTube channel එකට හැමෝම පිළිගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ restaurant management offline system එකේ basic option ටිකක් ගැන පොඩ්ඩක් පැහැදිලි කර ගැනීම කරගන්න. ඒ වගේම අපේ system එක මෙලදී ගන්න කට්ටියටත් මෙලදී ගන්න බලාපොරොත්තු වෙන කට්ටියටත් අපි මේ වීඩියෝ එක දෙනවා ඒගොල්ලන්ගේ මේ සිස්ටම් එක ගැන මූලික අවබෝධය ලබා ගැනීම හා ටියුටෝරියල් එකක් විදිහට පාවිච්චි කරන්න. අපි ඉස්සෙල්ලාම බලමු අපේ මේ සිස්ටම් එකේ තියෙන ෆ්‍රන්ට් එන්ඩ් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් එක. ඩෑෂ්බෝඩ් එකේ තියෙන උඩ තියෙන මෙනුස් වගේක් inventory reports, setup, history, management menu, managers menu, time clock, customer, accounting, data, about, online help ඒ වගේ මෙනු වගේක් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා business name එකක් නම් මෙතන මේ your company name goes here කියන තැන business name එක වටනවා. ඊට අමතරව මේ ටිකේ මේ area එකේ අපේ item list එක වටෙනවා. අපි බිල් ගන්න බලාපොරොත්තු වෙන item එක. ඊට අමතරව මෙතන තියෙනවා restaurant වලට උමනා කරන අනිවාර්ය උමනා කරන option වගේ flow table view එක කියන table management කියන එක, delivery pick up or delivery කියන option. ඊට අමතරව touch screen touch post එකක වගේ use කරනවා නම් මෙතන අපිට on screen keyboard එකක් ගන්න පුළුවන්. ඊට අමතරව එතන line මෙතන තියෙනවා පොඩි editable buttons වගේක් edit කරන්නේ cashier එකේ තියෙන item edit කරන එක ගැන පොඩි button වගේක්, service charge එක, එතකොට tip දෙන එක ගැන, discount ඒ වගේ මෙතන tax එක ඒ ටික තියෙනවා. අපි මෙතන ඉස්සෙල්ලාම බලමු කොහොම මේ උඩ තියෙන menus ටික මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගමු. ඕනි කරන ටික විතරක් මම කියන්නම්. මෙතන inventory කියලා menu එකක් තියෙනවා. මෙතන inventory කියන එකෙන් කරන්නේ මෙතන තියෙනවා edit inventory ඒ වගේ inventory search එක ඒ වගේ option වගේක් තියෙනවා. මෙතන අපි සාමාන්‍ය උමනා කරනවා edit inventory කියන option එක. මෙතන edit inventory කියන එකෙන් අපි කරගන්නේ අපි system එකට item දාගන්න එක. එතකොට අපි item එකක් හිතමු chicken. මෙතන අපි item number කියන එක item code එක කියන තැනට අපි දාගන්නවා code එකක්. ඒක අපිට code එකක් දාගන්න පුළුවන්, නැත්නම් නමක් දාගන්න පුළුවන්. මම දැන්ට 3.1 කියලා දාගන්නවා. ඊට පස්සේ අපි ඉන්න item description කියන තැනට දාගන්නවා name එක, item name එක chicken fried rice කියලා මම දාගන්නවා. ඊට අමතරව supply price එක දාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේකේ cost එක මම කියලා 200ක් කියලා දැම්මොත් final price එක 550ක් වගේ දාගන්න පුළුවන්. ඒක කැමති විදිහට edit කරගන්න පුළුවන්. ඊළඟට මේ වෙච්චරම අවශ්‍ය නැහැ. මෙන්න product class කියන එක අපිට උමනා වෙනවා. අපිට ඒ product class එක category එකක් කියලා ගන්න පුළුවන්. ඒක rice කියලා මම දාගන්නවා. ඊට අමතරව මෙතන KOT එකක් අවශ්‍යද, BOT bar printer එකක් අවශ්‍යද, receipt printer එකක් අවශ්‍යද කියලා දාගන්නවා. ඒ වාචකයන් දාගන්නවා. ඊට අමතරව මෙතන අපි stock quantity stock එක track කරනවා නම් do not track quantity කියන්නේ quantity track කරනවා නම් මෙතන අපි මේ මෙතන දෙන ටික එකක් ඒක දාන්නේ. දැම්මොත් quantity track කරන්නේ. ඒ කියන්නේ stock balance එකක් බලන්නේ. මේක මෙතනින් අපිට quantity දාලා උින්නම් ගන්නත් පුළුවන්. quantity 5ක් දැම්මොත් හැබැයි 5ක් දැම්මොත් 5කට වඩා බිල් කරන්නත් බෑ. මෙතන අයින් කරොත් ස්ටොක් බලන්නේ සේල් එක විතරයි බලන්නේ. ඊට අමතරව ඉන්වොයිස් පාත් ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. ටැක්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. කවුද සප්ලයි කියලා දාගන්න පුළුවන්. සප්ලයි කියන්නේ අපිට කිචන් එක දාගන්නවා සප්ලයිට. ඒ වගේ ටිකක් දාන්නේ. ඊට අමතරව අපිට පුළුවන් මෙතනින් මේ රෙසිපීස් හදන්න. ඒක මම සිස්ටම් එක දාගත්ත පස්සේ ට්‍රේනින් එකේදී අපි ඒක පැහැදිලි කරලා දෙනවා. ඔක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. item එකක් දාන්න. අපිට මෙතනට ඉස්සලම දාන්න මෙතනට බිංදුව දාගන්න එක. එතකොට අපිට මේ item එක
අපේ ඉන්වෙන්ටරි රිපෝට් එකෙත් බලන්න පුළුවන්. ස්ටොක් කවුන්ටබල් නැති හින්දා ස්ටොක් රිපෝට් වල පෙන්නන්නේ නැහැ. නමුත් අපිට අයිටම් එක එන්ටර් කරගන්න පුළුවන්. මම දාගත්ත ටිකට් මෙතන කෝඩ් එක අපිට ගහගත්තාම අයිටම් එක මෙතනට එනවා. අපිට ඊට පස්සේ මේ අයිටම් එක ආවට පස්සේ අපිට පුළුවන් මේක බිල් කරගන්න. සර්විස් charge එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේක 100 ගාණක් තමයි දාන්න ඕනේ. 100ක සර්විස් charge එක අවශ්‍ය නම් ඇඩ් කරගන්න පුළුවන්. ඊට අපිට ටෙන්ඩර් කරන්න තියෙන්නේ. ටෙන්ඩර් කරාම බිල් එක යනවා. අපිට කස්ටමර් දෙන අපිට ටෝටල් amount එක පෙන්නනවා. කස්ටමර් දෙන්න කීයද කස්ටමර් 500ක් වගේ දෙනවා නම් ඒකත් දාන්න 1000ක් වගේ දුන්නා නම් අපිට ඒක දාන්න පුළුවන්. ටෝටල් බැලන්ස් එක කීයද කියලා බලා ගන්න පුළුවන්. කස්ටමර් ඩීටේල්ස් දානවා නම් දානවා නැත්නම් ස්ටික් කරන්න පුළුවන්. ඊට පස්සේ බිල් එක print වෙනවා. ඔක දැන් සාමාන්‍යයෙන් බිලක් දාගන්න විදිය ඉන්වෙන්ටරි අයිටම් එකක් දාගන්න විදිය සාමාන්‍යයෙන්. ඊට පස්සේ අපේ තියෙනවා report කියලා මෙනු එකක්. ඒකේ තියෙනවා අපේ සාමාන්‍යයෙන් ඔය profit එක, sale එක, cash flow count එක, low stock report එක, ඒ වගේ සාමාන්‍ය stock report එක, ඒ වගේ අපිට මේකෙන් ඒ ටික ගන්න පුළුවන්. ඊට අමතරව setup එක තියෙනවා. මේකේ තමයි අපි printers connect කරන්නේ, සාමාන්‍යයෙන් අපි information update කරන්නේ. අපි તો මේ general info කියන එකට ගියාම අපේ shop එකේ name එක මෙතන දාගන්න තියෙනවා. phone number එක මම මේක sample type කරන්න. ඒ වගේ දැන් මේ bill එකේ අන්තිමට මෙන්න මේ ටික print කරනවා thank you come again. ඒවා අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් submit කරන්න පුළුවන්. submit කරාම මේක restart එකක් ගිහලා ආයෙ on වෙනවා. login password එක 1 2 3 කියලා default අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේ ඒ ටික තියෙනවා. ඊට අමතරව setup එකේ තියෙනවා අපේ regional එක දාගන්න. සාමාන්‍යයෙන් අපි කොහෙද ඉන්නේ කියන එක රට දාගන්න. ඒකත් ඒවා සබ්මිට් කරන්න ඕනේ. ඒකට රීස්ටාර්ට් එකක් කරනවා. ඒ වගේ settings හදනකොට පොඩි රීස්ටාර්ට් එකක් යනවා. ඊට පස්සේ normally වැඩ කරගන්න පුළුවන්. හරි ඒ වගේ ඊළඟට history එක තියෙනවා. මේකේ පරණ invoice අපිට බලන්න පුළුවන්. ඒ ටික බලා ගන්න පුළුවන්. manager menu කියලා එකක් තියෙනවා. දැන් මේ වගේ එතන cash store එක open කරන්න employeesලා වැඩ කරන කට්ටියගේ ඒ ටික දාගන්න. refunding තියෙනවා නම් ඒව enter කරන්න. ඒ වගේ option තියෙනවා. ඊට පස්සේ customers ලගේ පොඩි list එකක් maintain කරගන්න පුළුවන් අපිට. ඒ වගේ සාමාන්‍ය option ටික තියෙන්නේ. මේ ටික තමයි සාමාන්‍ය basic ටික. අපිට මේකට advanced විදිහට අපි කරනවා මේ training එක කරන වෙලාවේදී.